අපි කවුරුත් දන්නවා අද වෙද්දී ඇමරිකාව කියන්නේ සාගර දෙකක් පුරා පැතිරුණු දැවැන්ත ගෝලීය බලවතෙක් කියලා. හැබැයි මේක ආරම්භ වුණේ හරිම කුඩා කෑලිවලට කැඩිච්ච අධික විදියට බදු ගෙවපු වෙරළබඩ මුරපොළවල් කීපයකින් කිව්වොත් අපිට පුදුම හිතෙන්න පුළුවන්. ඒ කුඩා ජනාවාස සමූහය කොහොමද සම්පූර්ණ මහාදීපයක්ම තමන්ගේ ග්‍රහණයට ගත්තේ? අද මේ විශ්ලේෂණයෙන් අපි යන්නේ අන්න ඒ අපූර්ව අභිරහස විසඳන්න. විප්ලවයේ සිට සුපිරි බලවතෙකු දක්වා ඇමරිකානු පරිණාමය ගෙන එන මේ පැහැදිලි කිරීමද ආදරයෙන් පිළිගන්නවා. නිකම් භූමියක්. භෞතික භූගෝලීය පිහිටීම සහ මතවාදී වෙනස්කම් හරහා අද අපි දකින නූතන සුපිරි බලවතා බවට පත්ුනේ කොහොමද කියන එක අපි අද පියවරෙන් පියවර කතා කරමු. මේ කතාව අපිට ප්‍රධාන කොටස් පහකට කඩන්න පුරුවන්. මුල් පදිංචිකරුවන්ගේ ඉඳන් ඉංග්‍රීසි ජනපද හැදුණු හැටි, ස්වාධීනත්වය සහ බටහිර දෙසට ව්‍යාප්ත වීම, ඇමරිකානු සිවිල් යුද්ධය, ගෝලීය ගැටුම් සහ සුපිරි බලවත් තත්වය සහ අවසාන වශයෙන් සීතල යුද්ධයේ ඉඳන් නූතන යුගය දක්වා ආපු ගමන. පළමු කොටස මුල් පදිංචිකරුවන්ගේ සිට ඉංග්‍රීසි ජනපද දක්වා. එහෙමත් නැත්නම් දේශ සීමාවලට පෙර. මේ නූතන සිතියම් දේශ සීමා ඇඳෙන්න ගොඩක් කාලයකට කලින් මේ භූමියේ පුයබ්ලූ වගේ විවිධ ස්වදේශික ප්‍රජාවන් ජීවත් වුණා. ඔවුන් නිකම්ම කූඩාරම් ගහගෙන හිටියේ නෑ. කඳු බෑවුම්වල ස්ථිර නාගරික නිවාස හැදුවා. ඊටම ක්‍රමානුකූලව කෘෂි කර්මාන්තිය කළා. ඒ වගේම දැවැන්ත වෙළඳ ජාලයන් පවත්වාගෙන ගියා. හැබැයි 15 වන සියවසේදී යුරෝපීය ගවේෂකයන් මේ භූමියට පහේ තියනවත් එක්කම මේ හැමදේම සම්පූර්ණයෙන්ම කනපිට පෙරළුණා. ඔවුන් අරගෙන ආපු අලුත් රෝගවලට ඔරොත්තු දෙන්න ස්වදේශිකයන්ගේ ප්‍රතිශක්තිය තිබුණේ නැහැ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට හිතා ගන්නවත් බැරි තරම් කනගාටුදායක විදිහට ස්වදේශික ජනබහණයෙන් 9%ක්ම විනාශ වෙලා ගියා. 1900 ගණන්වල මුල් භාගයේ දිහා බැලුවොත් ප්‍රංශය බටහිර පැත්තෙන් දැවැන්ත භූමි ප්‍රදේශයක් තමන්ගේ යටතට අරගෙනයි තිබුණේ. ඒකට සාපේක්ෂව ඉංග්‍රීසීන්ට තිබුණේ නැගෙනහිර වෙරළ තීරයේ අඩියක් ගහගත්ත බොහොම තුනී වෙරළබඩ තීරුවක් විතරයි. අද ලෝකයේම හොල්ලන සුපිරි බලවතාගේ අඩිතාලම වුණු මේ ඉංග්‍රීසි දෙනපද 13 එදා සම්පූර්ණයෙන්ම වගේ යැපුණේ දුම්කොළ සහ බීව සතුන්ගේ සම්මපනයන කිරීමෙන් කිව්වම හිතාගන්න තමාරුයි නේද? දෙවෙනි කොටස ස්වාධීනත්වය සහ බටහිර දෙසට ව්‍යාප්ත වීම. එහෙමත් නැත්නම් සිතියම පුළුල් කිරීම. දැන් මෙතනදි තමයි කටාවේ නියම හැරවුම් ලක්ෂයෙන්නේ. බ්‍රිතාන්‍යයන් අවුරුදු 7ක යුද්ධයේ ණය පියවන්න මේ කොළනිවාසීන් මත අධික බදු බැරක් පෙටෙව්වා. අපිට නියෝජනයක් දෙන්නේ නැතුව බදු ගෙවන්න බෑ කියලා පටන් ගත්ත මේ විරෝධතා අවසානයේදී සන්නද්ධ කැරැල්ලක් දක්වාම දුරදිග ගියා. මේ කාල රේඛාව ඇත්තටම පුදුම සහගතයි. 11776 දී තමයි මේ මතවාදී වෙන්වීම සහ ස්වාධීනතා ප්‍රකාශනය සිද්ධ වෙන්නේ. ඊට පස්සේ බලන්ද 11783 වෙනකොට ස්වාධීනත්වය දිනාගෙන දේශ සීමා මිසිසිපි ගඟ දක්වාම අරගෙන යනවා. ඊටත් පස්සේ 11803 දී ලුසියානා ප්‍රදේශයේ මිලදී ගැනීමත් එක්ක රටේ ප්‍රමාණය එක රැයකින් දෙගුණයක් වෙනවා. සිතියම පුළුල් වුණු වේගය හරිම විශ්මිතයි. මේ 1803 දී දැවැන්ත ලුසියානා ප්‍රදේශය ෆ්‍රාන්සියෙන් මිලදී ගත්තේ ඩොලර් මිලියන 15ක් වගේ ඉතාමත් සුළු මුදලකට. ඒක ඉතිහාසයේ ලොකුම බාගන් එකක් කිව්වොත් නිවැරදි. මේකට එක්කම සම්පූර්ණ මහද්වීපය පුරාම පැතිරෙන එක තමන්ගේ නියත ඉරණමයි කියන සංකල්පය ජාතියක් විදියට ඔවුන්ගේ ඔළුවට කාවැදුනා. මේ නිසා පැසිෆික් සාගරය දක්වාම දේශ සීමා පුළුල් කරගෙන යන්න ඔවුන්ට දැවැන්ත පෙළඹවීමක් ලැබුණා. හැබැයි මේ ව්‍යාප්තිය දිහා බලද්දී අමතක කරන්න බැරි කටුක සත්‍යකුත් තියෙනවා. ඒ තමයි මේ පිටුපස තිබුණු අතිශය ඛේදනීය මානව පිරිවැය. 1830 ගණන්වලදී රජය විසින් දකුණු දිග ප්‍රාන්තවල හිටපු ස්වදේශික ඇමරිකානු ගෝත්‍රිකයන්ව බලහත්කාරයෙන් තම මව්බිමෙන් පන්නලා දැම්මා. අතිශය දුෂ්කර තත්ත්වයන් යටතේ රක්ෂිත ප්‍රදේශවලට යන්න සිද්ධ වුණු මේ ගමනේදී රෝගාබාධ සහ කුසගින්න නිසා දහස් ගණනක් මිය ගියා. ඉතිහාසයේ මේ කඳුළු පිරුණු ගමන සටහන් වෙන්නේ කඳුළු මාවත කියලයි. තුන්වන කොටස ඇමරිකානු සිවිල් යුද්ධය මතවාදී සහ ආර්ථික බිඳ වැටීම. සිතිය මොයිවිල්ලට ලොකු වෙලා අලුත් ඉඩම් එකතු වෙනකොටම මේ තරුණ ජන රජය කෑලිවලට කඩා වැටීමේ අවදානමක් තියෙන භයානක දේශපාලන සහ ආර්ථික ප්‍රශ්නක් මතුවෙන්න පටන් ගත්තා. ඒකට ප්‍රධානම හේතුව වුණේ උතුරු සහ දකුණු අතර තිබුණු අහසට පොළොව වගේ වෙනස. උතුරු ප්‍රාන්තවල ආර්ථිකය සීග්‍රයෙන් කර්මාන්තකරණය වෙමිනුයි තිබුණේ. හැබැයි දකුණු ප්‍රාන්තවල ආර්ථිකය සම්පූර්ණයෙන්ම වගේ යපුනේ වහල් ශ්‍රමය පාවිච්චි කරපු කෘෂි කර්මාන්තරය මත. අලුතින් එකතු වුණු ප්‍රදේශවලට වහල් සේවයේ ගෙනියනවාද නැද්ද කියන එක ගැන ඇතිවුණු මේ මතභේදය කොයිතරම් දුර ගියාද කියනවනම් දකුණු ප්‍රාන්ත ඇමරිකානු සංගමෙන් ඉවත් වෙලා වෙනම පාලනයක් හදාගන්න තරමට මේක බලවත් වුණා. අවුරුදු 4ක් පුරා ඇදී ගිය මේ සිවිල් යුද්ධය ඒ වෙනකොට හඳුන්වා දීපු අලුත්ම තාක්ෂණයන් නිසා වඩාත් භයානක සහ නවීකරණය වුණු යුද්ධයක් බවට පත් වුණා.
දෙවන්ත දුම්රිය මාර්ග ජාලයන්, විදුලි පණිවිඩ, සන්නද්ධ යුද නැව් සහ රිපීටර් රයිෆල් වගේ දේවල් නිසා යුද්ධයේ වේගය වගේම විනාශයත් ගොඩක් වැඩි වුණා. මේ නිසාම දෙපාර්ශ්වයේම අතිවිශාල පිරිසකට තමන්ගේ ජීවිත අහිමි වුණා. කොහොම වුණත් 1845 දී උතුරු ප්‍රාන්තයේ එමත් නැත්නම් සංගමය අවසානයේ යුද්ධයෙන් ජයග්‍රහණය කළා. මෙතන තියෙන තීරණාත්මකම කරුණ ඒකයි. භෞතික දේශසීමා කඩා වැටෙන්න නොදී ආරක්ෂා කරගන්න උන්ට පුළුවන් වුණා. ඒ වගේම 13 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් වහල්භාවය කියන සදාචාරාත්මක වරද නීතියෙන්ම අහෝසි කරලා දැම්මා. ඒත් යුද්ධය නිසා ඇතිවුණු ගැඹුරු මතවාදී තුවාල සුව වෙන්න නම් තවත් පරම්පරා ගණනාවක්ම ගත වුණා. හතරවන කොටස ගෝලීය ගැටුම් සහ සුපිරි බලවත් තත්වය. වෙරළ තීරයෙන් ඔබට 20 වෙනි සියවස ආරම්භ වෙනකොට ඇමරිකාවේ අවධානය තමන්ගේ වෙරළ තීරයෙන් ඔබට යොමු වෙන්න පටන් ගත්තා. 1898 ස්පාඤ්ඤ ඇමරිකානු යුද්ධයෙන් පස්සේ පුවර්ටෝ රීකෝ, ගුවාම් සහ පිලිපීනය වගේ ප්‍රදේශ අත්පත් කර ගනිමින් කැරිබියන් සහ පැසිෆික් කලාප දක්වා තමන්ගේ ආර්ථික සහ යුද බලය පතුරවන්න ඔවුන් පියවර ගත්තා. මේ කාලය ඇතුළත දේශීය ආර්ථිකයේ තිබුණු හැලහැප්පීම් ඇත්තටම පුදුම සහගතයි. 1920 ගණන් වල රේඩියෝ සහ මහා පරිමාණයේ මෝටර රථ නිෂ්පාදනය වගේ තාක්ෂණික දියුණුව නිසා ආර්ථිකය වේගෙන් ඉහළ ගියා. හැබැයි ඒක වැඩිකල් පැවතුනේ නෑ. 1929 වෝල් වීදියේ කඩාවැටීමත් එක්ක කොටස් වෙළඳපොළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගියා. මේ මහා අවපාතය නිසා මිලියන ගණනක් ජනතාව දැඩි දරිද්‍රතාවයකට සහ රැකියා වියුක්තියකට මුහුණ දුන්නා. 1941 අවුරුද්දේ වුණු ඒ අනපේක්ෂිත සිදුවීම නොතිබුණා නම් සමහර විට ඇමරිකාව තවදුරටත් ලෝකයෙන් හුදකලා වෙලා තමන්ගේ අභ්‍යන්තර ප්‍රශ්න ගැන විතරක් අවධානය යොමු කරගෙන ඉන්න තිබුණා. ඒ තමයි පර්ල් වරායට එල්ලබුණු බෝම්බ ප්‍රහාරය. මේ සිදුවීමත් එක්කම පැසිෆික් උතුරු ආෆ්‍රිකාව සහ යුරෝපයේ පුරා විහිදුණු පෙරමුණු දෙකක දැවැන්ත ගෝලීය යුද්ධයකට ඍජුවම මැදිහත් වෙන්න ඔවුන්ට සිද්ධ වුණා. දෙවන ලෝක යුද්ධය අවසන් වෙනකොට ඇමරිකාවේ හිටියේ වෙන කිසිම රටකට සම කරන්න බැරි තැනක. ඔවුන්ගේ කර්මාන්තධාරීතාව කිසිම හානියකින් තොරව ඉතිරි වෙලා තිබුණා. ඒ විතරක් නෙවෙයි විනාශකාරී පරමාණුක අවිභාවිතයත් එක්ක න්‍යෂ්ටිකාවි සම්බන්ධයෙන් ඔවුන්ට නිරපේක්ෂ ඒකාධිකාරයක් හිමි වෙලා තිබුණා. මේ සාධක ඔක්කොම එකතු වෙලා ලෝකයේ ප්‍රමුඛතම ගෝලීය සුපිරි බලවතා විදිහට ඇමරිකාවේ ස්ථානය ඉතාත් තදින්ම තහවුරු කළා. පස්වන සහ අවසාන කොටස සීතල යුද්ධයේ සිට නූතන යුගය දක්වා දේශ සීමා රහිත ගැටුම්. පශ්චාත් යුද්ධ සමයත් එක්කම ලෝකයේ දෙකඩ වුණා. මේ බෙදී ගිය යුරෝපය සහ ලෝකයේ තුල මීට කලින් කවදාවත් දැකපු නැති සම්පූර්ණයෙන්ම වෙනස් විදිහේ ගැටුමක් ආරම්භ වුණා. ඇමරිකාව සහ සෝවියට් සංගමය භෞතික භූමිය අල්ලගන්න එකිනෙකා එක කිලින්ම යුද්ධ කළේ නැහැ. ඒක මගහැරියා. ඒ වෙනුවට දශක ගණනාවක් පුරාවට ඔත්තු බැලීම් සහ වෙනත් පාර්ශවයන් හරහා කරන ප්‍රොක්සි යුද්ධ මගින් මතවාදී ආධිපත්‍ය වෙනුවෙන් තරඟ කළා. මේ මතවාදී අරගලය අන්තිමට අභ්‍යවකාශ තරඟයක් දක්වාම විහිදිලා නාසා ආයතනයේ විසින් සාර්ථකව මිනිසෙකු සඳ මතට ගොඩබෑමත් එක්ක එහි උපරිමයටම ළඟා වුණා. ඒත් එක පැත්තකින් තරුකරා බලයේ ව්‍යාප්ත කරන තරමටම බලවත් වෙද්දී අනිත් පැත්තෙන් තමන්ගේ රට ඇතුලේ තිබුණු දැඩි අසමානතාවයන් එක්ක ලොකු සටනක් කරන්න උන්ට සිද්ධ වුණා. අහරියීමේ 50 සහ 60 දශකවලදී ජාතිවාදී වෙන්කිරීම් වලට එරෙහිව මිනිස්සු මහමගට බැහැලා විරෝධතා දැක්වුවා. සිවිල් අයිතිවාසිකම් ව්‍යාපාරය හරහා තමන්ටත් සමාන අයිතිවාසිකම් සහ ඡන්ද බලය අනිවාර්යෙන්ම අවශ්‍යයි කියන එක පුරවැසියන් විසින් දැඩිව අවධාරණය කළා. සියවස් ගණනාවක් තිස්සේ මහද්වීපය වට කරගෙන තිබුණු දැවැන්ත සාගරය රටට ස්වභාවික පෞරක් විදියට ලොකු ආරක්ෂාවක් ලබා දුන්නා. හැබැයි 2001 සැප්තැම්බර් 11 වෙනිදා ලෝකවලඳ මධ්‍යස්ථානයට එල්ල වුණු ඒ ක්‍රූර ප්‍රහාරයත් එක්කම හැමදේම වෙනස් වුණා. හුදෙක් භූගෝලීය පිහිටීමෙන් සහ සාගර වලින් පමණක් තවදුරටත් රටක් ආරක්ෂා කරන්න බෑ කියන එක එදා මුළු ලෝකයටම ඊටම කටුක විදියට ඔප්පු වුණා. මේ සිදුවීම යුද ඉතිහාසයේ සම්පූර්ණ හැරවුම් ලක්ෂයක් වුණා. හමුදාවේ අවධානය සම්ප්‍රදායික යුද්ධවලින් බැහැර වෙලා සිතියමක දේශ සීමාවලින් සලකුණු කරන්න බැරි මෙවැනි රාජ්‍ය නොවන දේශ සීමා රහිත තර්ජනයක සටන් කිරීම දක්වා යොමු වුණා. ඇත්තටම මෙය මුළුමනින්ම නව යුද ශෛලියක් නියෝජනය කළා. ඉතින් අපිට කතා කරපු දේවල් ගැන පොඩ්ඩක් හිතලා බලන්න. කුඩා වෙරළබඩ මුරපොළවල් කිහිපයකින් පටන් ගත්ත භූගෝලීය ව්‍යාප්තිය අද වෙද්දී දේශ සීමා රහිත යුගයක් දක්වා ඇවිත් තියෙනවා. ලෝකේ තර්ජන වඩා දේශ සීමා රහිත වෙද්දී මේ සුපිරි බලවතාගේ අනාගතය කොයි වගේ වෙයිද? මීළඟ සියවසේ පරිණාමය සහ සුපිරි බලවත් තත්ත්වයේ පවත්වාගෙන යාමට භෞතික සිතියම කොයි වගේ කාර්යභාරයක් ඉටු කරාවිද? ඒක ඇත්තටම අපිට හිතන්න යමක් ඉදිරි කරන ප්‍රශ්නයක් නේද? මේ වගේම තවත් සිත් ගන්නාසුළු විශ්ලේෂණයකින් අපි ආයෙත් හමු වෙමු. කාලය ලබා දුන්නාට බොහොම ස්තුතියි.